ඔයාලා දෙකතු වෙලා ඉන්නේ Monster Technique YouTube channel එකත් එක්ක අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Windows 10 එකේ ISO file එක කොහොමද හරියටම download දාගන්නේ කියලා. ඒ වගේම ඔයාලගේ PC එකට හරි laptop එකට හරි කොහොමද Windows 10 එක හරියට install කරගන්නේ කියලා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකකට යන්න. ඒකේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න Windows 10 ISO file download කියලා. ඊට පස්සේ ඔයාලට ඒවි Microsoft ලගේ official site එක උඩින්ම ඒකට යන්න. ඒකට ගියාට පස්සේ Windows 10 use කරන කෙනෙක් නම් ඔයාලට පේනවා ඇති Microsoft එකෙන් අපිට Windows 10 එකේ ISO file එක download දාන option එකක් දීලා නැහැ. Windows 7 හරි 8 හරි use කරන කෙනෙක් නම් ඔයාලට මෙතන ISO file එක download දාගන්න option එකක් ඇති. කොහොමද බලමු Windows 10 use කරන කෙනෙක් නම් ISO file එක download දාගන්නේ. ඔයාලට මෙතන මේ උඩ පේනවා ඇති .3. මේ click කරන්න. ඊට පස්සේ මේ more tools කියන option එකේ යටම ඇති developer tools කියලා option එක. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට developer tools වලට ගියාට පස්සේ මේ මෙතන උඩ ඇති මේ .3 නෙමෙයි මේ .3 ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මේ මෙතන යට ඇති more tools කියලා. මේ more tools option එකට ගියාට පස්සේ ඔයාලට ඒ network condition කියලා. මේ network condition කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඒ මෙතන වේවේ. ඊට පස්සේ ඔයාලා මෙතන මේ use browser default කියන එකේ ටික් එක අයින් කරලා ඔයාලා මෙතන තෝරන්න යටට ගිහිල්ලා මේ Safari කියන එකෙන් මේ Safari මේ තුනෙන් එකක් select කරන්න. select කරලා ඔයාලා මෙතන refresh කරන්න. ඊට පස්සේ මේක ආත් කළා දා. Windows 7 හරි 8 හරි use කරන කෙනෙක් නම් ඒත් මේ විදිහටම තමයි ඔයාලට පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ select edition කියන තැන Windows 10 multiple edition කියන එක තෝරා. ඊට පස්සේ confirm පැත්තට පොඩි validation request එකක් කරනවා. ඊට පස්සේ ඊට පස්සේ choose one කියන තැන ඔයාලා select කරන්න ඔයාලගේ language එක. English United States නම් ඒක තෝරන්න. ඊට පස්සේ confirm පැත්තේ ආයෙමත් පොඩි validation request එකක් කරනවා. ඊට පස්සේ ඔයාලගේ PC version එක හරි laptop version එක හරි තෝරන්නේ. ඔයාලගේ version එක ඊට පස්සේ තෝරන්න. මගේ 64 ඉන්න 64 තෝරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන downloads වල download වෙනවා Windows 10 එකේ ISO file එක. මම ISO file එක download දාගෙන තියෙන හින්දා මේක මෙහෙම cancel කරනවා. ඔයාලා මේක download දාගෙන ඉවරුණාට පස්සේ ඔයාලට තා පොඩි software එකක් තියෙනවා download දාගන්න. Rufus කියලා. ඊට පස්සේ ඔයාලට ඒ උඩින් පෙර Rufus ලගේ ඔරිජිනල් වෙබ්සයිට් එක ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා 64 එක. මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ad එකේ close කළා දා. ඔයාලට පේනවා ඒකත් download වෙනවා. හරි ඒක download දාගන්න. ඔයාලගේ Windows 10 එකේ ISO file එක download වෙලා ඉවර නම් ඉවර වුණාට පස්සේ ඒක software එක download දාගෙන ඒ software එක open කරගෙන download දාගත්තු තැනට ගිහින් yes කරන්න. හරි ඊට පස්සේ ඔයාලගේ pen එක ඔයාලගේ PC එකට හරි laptop එකට හරි plug කරන්න. ඔයාලා plug කරන pen එක අඩුම 8GB pen එකක්වත් වෙන්න ඕන. 4GB 2GB මේකට හරියන්නේ නැහැ.
ඔයාලගේ පෙන් එක ප්ලග් කරාට පස්සේ මෙතනින් පෙන්න ආවි. ඊට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් දාගත්තු ISO ෆයිල් එක මෙතනින් ගිහින් සිලෙක්ට් කරන්න. එහෙම සිලෙක්ට් කරන්න බැරි අය මෙහෙම ඩවුන්ලෝඩ් දාගත්තු ISO ෆයිල් එක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්නත් පුළුවන් මේක උඩට. ඊට පස්සේ ඔයාලා මෙතන GPT MBRද කියලා තෝරන්න ඕන. ඔයාලා ඒක බලාගන්නේ ඔයාලා Windows එකේ සර්ච් කරන්න format and create hard disk කියලා. ඒකට ගියාට පස්සේ ඔයාලගේ දැන් Windows එක තියෙන partition එකට right click කරලා properties යන්න. ඊට පස්සේ volumes වල ඔයාලට බලා ගන්න පුළුවන් GPT MBRද කියලා. මෙතන මගේ පෙන්නන්නේ MBR. ඔයාලගේ GPT තිබ්බනම් මෙතන GPT තෝරන්න. මගේ MBR නිසා මෙතන MBR තේරුවා. තෝරලා ඔයාලා මෙතන පෙන් එකට නමක් දෙනවා නම් නමක් දෙන්න පුළුවන්. අනිත් ඒවා මුකුත් මාරු කරන්න යන්න එපා. මෙතනින් start දෙන්න. ඊට පස්සේ මේක okay කරන්න. ඊළඟට එන එකත් okay කරන්න. හරි ඔන්න අපි පෙන් එක boot වෙලා ඉවරයි. අපි දැන් කොහොමද බලමු Windows 10 එක අපේ PC එකට install කරගන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ PC එක හරි laptop එක shut down කරලා අපි boot කරගත්තු පෙන් එක plug කරන්න. ඊට පස්සේ ආයෙ on කරන්න. ඊට පස්සේ ඔයාගේ PC එක හරි laptop එක on නැති ඔයාලගේ boot menu එකට යන්න තියෙන්නේ. boot menu එකට යන key එක ඔයාලගේ F2 එක හරි F1 එක හරි delete එක වෙන්නත් පුළුවන් enter එක වෙන්නත් පුළුවන්. මේ තුනේ 4 5න් එකක් දෙන්න. ඊට පස්සේ boot menu එකට ගිහිල්ලා select කරනවා අපි boot කරගත්ත pen එක. select කරලා ඊට පස්සේ enter දෙන්න ඔය load දෙද්දි. ඊට පස්සේ ටික වෙලා ගිහින් boot වෙන්න ගනීවි. Windows එක load දෙනවා ඊට පස්සේ. load වෙලා ඉවරනම ඔයාලගේ මේ වගේ තැනකට එවි. එතන ඔයාලා language එකේ ඔයාලා English United States තෝරන්න. අනිත් තියෙන මේ විදිහටම තියෙන හැටි මාරු කරන්න යන්න එපා. මොකද ඊට පස්සේ next කරා. ඊට පස්සේ install now දෙන්න. උඩ load දෙවි ඊට පස්සේ. ඊට පස්සේ ඔයාලා මෙතන I don't have product key කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ Windows එක තෝරන්න. Windows 10 Pro තෝරන්න. ඒක තමයි සාමාන්‍ය හොඳ. ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ටික් එක දාලා next කරන්න ආයිවා. ඊට පස්සේ ඔයාලා අප්ඩේට් කරනවා නම් Windows එක අප්ඩේට් එක හරහා යන්න. නැත්තම් custom දීලා යන්න. ඊට පස්සේ ඔයාලගේ මෙතන කලින් Windows එක තිබ්බ partition එක හරි ඔයාලා අලුතෙන් partition කරනවා නම් ඒකට හරි ඒක select කරලා format එකක් දෙනවා නම් format එකක් දීලා මේ විදියට okay කරලා නැත්තම් ඔයාලා next කරන්න පුළුවන් ඊළඟට. partition එක තෝරන්න හරියට. ඊට පස්සේ ටික වෙලාවක් යාවි installing setup එකට.
මේටික ලෝඩ්ඩලා වුණට මතක ඇතු යාලගේ පෙන්න එක ගලවන්න ඉටවස රීස්ටාර්ටේවී ටික වෙලා කොහොම ලෝඩ්ඩේවී ලෝඩ්ඩෙන් අරන්න ඊට පස්සේ ඔයාලා මෙතන යුනයිටඩ් ස්ටේට්ස් තෝරලා යස් කරන්න ඊට පස්සේ මෙතන US දීලා ඒත් යස් කරන්න මේක ස්කිප් කරලා දාන්න ඊට පස්සේ ඔයාලා මෙතන I don't have internet කියන එක දෙන්න continue with limited setup කියන එක දෙන්න ඔයාලගේ නම මෙතන ටයිප් කරන්න නම ටයිප් කරලා ඊට පස්සේ මෙතනින් next කරන්න next කරලා ඉවරනාට පස්සේ ඔයාලට මෙතන password එකක් දෙනවා නම් දීලා next කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන accept කරන්න මේකත් accept කරන්න කැමති නම් note down දෙන්න ඊට පස්සේ ඔය විදිහට අපේ Windows එක load වෙනවා බලා ගන්න පුළුවන් හරි එහෙනම් ඔය විදිහට තමයි ISO file එක download දාලා Windows 10 එක හරියට ඔයාලගේ PC එකට laptop එකට හරිය install කරගන්න කියලා අපි බලුවේ මගේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එකේ ඉන්න මගේ අඩුපාඩු ඇති මගේ අඩුපාඩු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න ඉස්සරහට ඒ අඩුපාඩුත් හදාගෙන සුපිරි වීඩියෝ එකක් ගන්න බලමු මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් කමෙන්ට් එකක් subscribe පාරක් දාලා support එකක් දෙන්න එහෙනම් හැමෝටම good bye අපි ගියා